සුබ දවසක්. අද මම මේ vlog එකෙන් පෙන්නන්නේ සිංගප්පූරුවේ තියෙන දුම්රිය සේවාව ගැන. මෙහි MRT LRT කියලා දුම්රිය පද්ධති දෙකක් තියෙනවා. මුලින්ම මම MRT එක ගැන කතා කරන්නම්. දැන් මේ ඔයාලා දකින්නේ MRT එකට යන විදිහ ශ්‍රී ලංකාවේ විදිහට කියනවා නම් දුම්රිය වේදිකාවට යන විදිහ. මේ තියෙන්නේ දුම්රිය ඇවිල්ලා නවත්තන ස්ථානය. මේ දෙපැත්තෙම දුම්රිය දෙකක් නවත්තන්න පුළුවන් එකම වෙලාවේ. ඒ වගේම තමයි දුම්රිය ගමනේදී දුම්රිය මාර්ග සිතියම වැදගත් වෙනවා. එයාලා හැම ස්ටේෂන් එකකම මේ මැප් එක දාලා තියෙනවා. මේ ඔයාලා දකින්නේ මැප් එක. මේ පාට ඉරි වලින් තමයි දුම්රිය මාර්ග වෙනස් වෙන්නේ. එතකොට හිතන්නකෝ අපි රෙඩ් ලයින් එකේ තැනක ඉන්නවනම් අපිට ඊළඟට බ්ලූ ලයින් එකේ තැනකට යන්න ඕන නම් මේ දෙකම හම්බ වෙන ස්ථානෙන් බැහැලා ඊළඟ ලයින් එකේ ට්‍රේන් එක ගන්න තමයි තියෙන්නේ. මේ මැප් එක අපිට ෆෝන් එකට ඉන්ස්ටෝල් කරගන්න පුළුවන් විදිහට ඇප්ස් නිර්මාණය කරලා තියෙනවා. දැන් මම මේ එක ස්ථානයකින් බැහැලා ඊළඟ ලයින් එකේ ට්‍රේන් එක ගන්න තමයි යන්නේ. එතකොට මේ වගේ ස්ටේෂන් එක ඇතුලේ අපි ඊළඟ ට්‍රේන් එක ගන්න යන්න ඕන විදිහ මේ විදිහට පෙන්වලා දීලා තියෙනවා. තාමත් ඔයාලා මේ දකින්නේ ස්ටේෂන් එක ඇතුලේ. මම තාම ස්ටේෂන් එකෙන් එළියට ගියේ නැහැ. ඉතින් රටේ පොදු ප්‍රවාහන පද්ධතිය කොඳු නාරටි විදිහට සලකලා තමයි මේ විදිහට පුළුල් දුම්රිය ජාලයක් සංවර්ධනය කරලා තියෙන්නේ. MRT මාර්ග 6ක් හරහා දුම්රිය ස්ථාන 160කට වඩා තියෙනවා. කිලෝමීටර් 240ක මාර්ග පද්ධතියක්. යම්කිසි කිලෝමීටර් ගණනක් ගියාට පස්සේ යාලා දුම්රිය මාර්ග දුම්රිය අලුත්වැඩියාවට ලක් කරනවා. ඒ වගේම තමයි තවත් දුම්රිය මාර්ග ඉදිවෙමින් පවතිනවා මේ වෙනකොට. තව දෙයක් තමයි අපි MRT යනකොට අපිට පරිසරයේ අසිරිය විඳින්න හැම ලැබෙන්නේ නැහැ. මොකද පොළව යටින් තමයි බහුතරයක් MRT නිර්මාණය කරලා තියෙන්නේ. ලංකාවේ විදිහට නම් බිංගයක් ඇතුලෙන් යනවා වගේ හැඟීමක් තමයි දැනෙන්නේ. ඔයාලා මෙතෙක් වෙලා රූපරාම වලින් දැකපු සියලු දේ නිර්මාණය වෙලා තියෙන්නේ පොළව යට. එතකොට මේ දුම්රිය ස්ථානවල රේල් පාරවල් හරහා ඇවිදින්න බෑ. මේ විදිහට වහලා තමයි තියෙන්නේ. මේ දොර ඇරෙන්නේ දුම්රිය ඇවිල්ලා නතර කරපු වෙලාවට විතරයි. එතකොට දුම්රිය එන වෙලාවන් පෙන්වන්නේ මෙන්න මේ විදිහට. මේ තියෙන්නේ මුදල් අය කරගන්න විදිහ. මෙතනින් අපි ස්ටේෂන් එකට ඇතුල් වෙනකොට කාඩ් එක ටැප් කරනවා. ඊට පස්සේ ස්ටේෂන් එකෙන් පිට වෙනකොට කාඩ් එක ටැප් කරනවා. ඒ විදිහට තමයි අපේ ගමනට මුදල් අය වෙන්නේ. ඊළඟට මේ ඔයාලා දකින්නේ LRT. LRT නිර්මාණය කරලා තියෙන්නේ පොළව මට්ටමට වඩා උඩින්. LRT මුළු රට පුරාම දිවෙන දුම්රිය මාර්ග පද්ධතියක් නෙමෙයි. නගර 3කට තමයි සීමා වෙලා තියෙන්නේ. මගින්ට ඉතා සුවපහසු ලෙස ට්‍රාන්ස්පෝර්ට් එක මෙහි හදලා තියෙනවා. ට්‍රේන් ඔක්කොම AC කරලා ගමන අවසානයේදී අපිට කිසිම මහන්සියක් දැනෙන්නේ නැහැ. ඒ වගේම තමයි කිසිදු රස්තියාදුවක් නැහැ. විනාඩි 5ක් වගේ කාලයක් ඇතුළත ඊළඟ ට්‍රේන් එක එනවා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි සිංගප්පූරුවේ දුම්රිය මාර්ග සකස් වෙලා තියෙන්නේ. ඉතින් එහෙනම් වීඩියෝ එක අදට අවසන්. තවත් මේ වගේම වීඩියෝ එකකින් හම්බ වෙමු. සුබ දවසක් ඔයාලට.